Hi everyone. GJ Spoken English channel එක වෙතින් මම ගිහාන් ජයසුන්දර කාර් එක ඇතුළටලා කොටු වෙලා ඉන්නේ වහිනවායි නෑ මාරම වැස්සක් වහින්නේ මම දැන් අයිස්සෑල්ලේ ටවුම ඉන්නේ කාර් එක ඇතුළටලා ඉන්නවා ඉතින් බැහැ ගන්න බැරුව මේ ඉන්න ගමන් මට හිතුණා වහිනවා එන්න වහිනවා මේ හයියෙන්ම වහිනවා දැන් එතකොට කොහොමද කියන්නේ ඉංග්‍රීසියෙන් මට හිතුණා පොඩි ඉංග්‍රීසි වාක්‍යයක් කියලා දෙන්න ඕන කියලා නිකන් මේ ඉන්න වෙලාවේ ඕගලන්ට මේ කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ මහ හයියෙන් වහිනවා කියලා මහ හයියෙන් වහිනවා ඔව් සාමාන්‍ය ඉංග්‍රීසියෙන් අපි කියනවා it is raining very heavily කියලා ඒ very heavily කියන්නේ මහා හයියෙන් වහිනවට it is raining මොකද වස්සන කෙනෙක් නැහැ එහෙනම් අපි it භාවිතා කරනවා කතෘ වෙනකොට මේ වෙලාවේ වහින නිසා ing තාලා කතා කරනවා අපි it is raining එහෙනම් it is raining very heavily short කරාම ලස්සනයි ඉතින් කතා කරද්දී it is අපි short කරනවා it's කියලා it's raining very heavily it's raining very heavily මහ හයියෙන් වහිනවා ඒක සමනවල දන්නවා දැන් මම අද කියලා දෙන්න යන වෙනස් එකක් දැන් අපි මේකටම කියනවා it's raining cats and dogs කියලා it's rain oh my god it's raining cats and dogs look at that it's raining cats and dogs it's raining cats and dogs මහ හයියෙන් වහිනවා දැන් cats and dogs කිව්වහම ඔබ බලයි හරි ඔබ බලන්නකෝ වයින් දැන් ඔබ බලයි මේ cats and dogs කියන්නේ එතකොට මේ බල්ලෝ පූස කියන්නේ cats මේ පූස බල්ලෝද කියලා. අර ඉස්සර ඔයාලට මතක ඇති මේ මාළු වෙහි වැස්සා, ඉස්සෝ වෙහි වැස්සා කාලයක් එහෙම තිබ්බනේ මතකද? ඔව් උඩින් වහිනා මාළුව වැටෙනවා. ඉස්සෝ වැටෙනවා. හරිද? ඒක වෙනම සිරිදාමයක්. නමුත් ඒ වගේද කියලා හිතෙන්න පුළුවන් මේ cats and dogs කියන්නේ. හරි? ඒ කියන්නේ මේ පූසොයි බල්ලොයි වැටෙනවද වහිනකොට කියලානේ. එහෙම එකක්ද නෑ. මේ cats and dogs කියන්නේ English idiom එකක්. සාම්ප්‍රදායික යෙදුමක්. මේකෙන් කියන්නේ අර මොරසූරන නා කපන කියන අදහස. ඒ කියන්නේ මහා හයියෙන් කියන අදහස අපි එතනින් ගන්නෙ. ඒක හොඳට ඉංග්‍රීසි කතා කරන අය හොඳට ඉංග්‍රීසි දන්න අය කතා කරන වාක්‍යයක් භාවිතයක් ප්‍රේස් එකක් ඒ කියන්නේ වාක්‍ය ඛණ්ඩයක් කොහොමද කියන්නේ it's raining cats and dogs එහෙනම් it's raining very heavily කියන එකට අමතරව අපි කටවහරි තමත් ජනප්‍රියයි it's raining cats and dogs කියලා කතා කරනවා දැන් ඊට පස්සේ මහා හයියෙන් වහින වෙලාවට වැස්ස දිහා බලලා ඔබ කියන්න oh my god it's raining cats and dogs what a rain මොන වැස්සක්ද දැන් ඉතින් මේ වැස්සට පොඩ්ඩක් අවු වෙලා ඉන්නවා මොකද කුඩේකින්වත් යන්න බැරි මට්ටමක් තියෙන්නේ ඒකයි නේ හරි ඉතින් ඉන්න ගමන් කවන්නේ අපි වාක්‍යයක් ඉගෙන ගත්තානේ තා පොඩ්ඩෙන් පායයි හරි ඉතින් තවත් භාවිතයක්කින් අපි හම්බෙමු ළඟදීම ඉතින් ඔබට ඉතින් සුබ දවසක්